කවදාවත් කඳුළු නොවැටුණු මගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණු පළවෙනි දවස අද. මැනිකේ උඹව මට දීලා පොළට ගිය වෙලේ උඹ එකපාරටම ගැහෙන්න පටන් ගත්තා. මම උඹව බදාගෙන මොනවද කරන්න කියලා හිතා ගන්න බැරුව කෑ ගහ ගහ මහා පාර දිගේ 70ක්ම දෙකක් විතර දුවලා ත්‍රීවීල් එකක් හොයාගෙන උඹව ඉස්පිරිතාලෙට ගෙනිච්චේ. මම දෙවියන්ගෙන් ඉල්ලුවේ මගේ පණ අරන් හරි උඹව සනීප කරලා දෙන්න කියලා. උඹට හරියට 100ක් එනකම් මට හුස්ම වැටෙනවා දැනුනේ නෑ මගේ පුතේ. මොකක්දනේ කරන්නේ ඉක්මනට ලෑස්ති වෙන්න යන්න. හරි යන්නේ ටිකක් ඉන්න ඉක්මනට. පාටි ඉරුණාමද යන්නේ? අනේ මන්ද ඔයාලා නම් හැමදාම ඔහොමයි. හරි යන්නේ ටිකක් ඉන්න ඉක්මනට එන්න. පිළිවිලකට යන්න එපැයි. තමයි ඉතින් මේ මිනිස්සු නිතමානිකම ඉන්න තමයි මොකද යුනියන් එකේ තියෙන්නේ. අනේ බොස් එහෙම නෑ අනේ වයිප් තමයි අප්පෝ. උඹ ඔක්කොම තියෙන්නේ. මම බලන්නකෝ. ඕ. දොරවලුත් පැරලා දාලා ලයිටුත් දාගෙන මොකද තාත්තේ මෙතෙන්දලා කරන්නේ? තාත්තේ. යක් කාමරේට ඉඳගන්න. තාත්තේ. 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 Mama kala kami putek pakai tate. Ayo. අපිට වටිනවා කියලා හිතෙන ගොඩක් දේවල් වලට අපි කාලය දෙද්දී අපේ සතුට වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම දිය කරපු තාත්තලා ගොඩක් වෙලාවට අපිට අමතක වෙලා යනවා. අපි පොඩි කාලේ පුංචි අසනීපයක් වුණත් කොයිතරම්නම් අපේ තාත්තලා බය වෙලා ඇද්ද? ඔයාට ඇවිදින්න, කතා කරන්න, මේ සමාජයේ කෙලින් හිටගන්න තමන්ගේ මුළු ජීවිතේම දිය කරලා පණ දුන්නු මිනිස්සයා වයසට ගියාම එයා මහා බරක් කියලා නම් කවදාවත් හිතන්න එපා. පොඩි කාලේ අපි වෙනුවෙන් වචන වලින් කියන්න බැරි තරම් කට්ටක් කාලා අපිව මේ තත්ත්වයට හැදුවට පස්සේ අද එයාගේ වයසකකම අසරණකම ඉවසන්න තරම් ගුණවත් මිනිස්සෙක් වෙන්න. එයාලා ජීවත් වෙලා ඉන්න කාලේ පියසෙනෙහසට වටිනාකමක් දෙන්න. පරක්කු වෙලා බිම වැටිලා අඬ පසුතැවිලි වෙන්න නම් ඉඩ තියාගන්න එපා. සියලුම තාත්තලාට ප්‍රීතිමත් පියවරුන්ගේ දිනයක් වේවා. චරිත්ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා